අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු 3 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව අමාත්‍යවරු 2 දෙනෙකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විෂයපතයන් නියනුව වෙනස් වී ඇත. ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඉවත් කර ඇති අතර ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක් වී තිබේ. ඒ අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය. බිමල් රත්නායක මහතාගෙන් ඉවත් කළ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී ඇත. මීට පෙර නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස අද දිවුරුම් දුන්නේය. එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත් කළ ඉදිකිරීම සහ නිවාස අමාත්‍ය දුරය නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත. ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා වා සිටි සුසිල් රණසිංහ මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට පෙර කිසිදු අමාත්‍ය දුරයක් නොදැරූ ආචාර්ය කෞශල්‍යා ආර්යරත්න, දිනිදු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්.එම්.අයි අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබේ.